සාමාන්‍යයෙන් අපි හැමෝම ඉන්දියානු සිනමාවට හරිම කැමති. මොකද එක පැත්තකින් අපි අල්ලපු රට, අපි ඉන්දියාවේ අතරේ ලොකු සංස්කෘතික බැඳීමක්, එහෙම නැත්නම් වෙන වෙන දේශපාලනික බැඳීම්, මේ හැම දෙයක්ම තියෙන රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සිනමාව ගත්තාම ඉන්දියාවේ ෆිල්ම් බලන්න, හැබැයි මේ ඉන්දියානු සිනමාව ගත්තාම මේ හින්දි ෆිල්ම්ස් විතරක් නෙවෙයි, අපි මලයාලම් කියයි, තෙලිඟු කියයි, මේ හැම දකුණු ඉන්දියානු සිනමාවටත් අපි හරිම ආසයි. හැබැයි මේ අද මම කතා කරන්න යන්නේ ඉන්දියානු සිනමාව, එහෙම නැත්නම් හින්දි සිනමාව ගැන, එහෙම නැත්නම් බොලිවුඩ් ගැන කතා කරන්න යන්නේ. මොකක්ද මේ කතා කරන්න යන්නේ ඇත්තටම? ටීවී සීරීස් එකක්. මම හිතන්නේ මෙහෙම කියනකොටම මම කියන්නේ බොලිවුඩ් කියන නම ඇහෙනකොට මේ දවස්වල වැඩිපුරම අහන්න දකින්න සෝෂල් මීඩියා වල සහ ඉන්දියානු සිනමාවට කැමති, එහෙම නැත්නම් ටීවී සීරීස් බලන්න කැමති ඕනම කෙනෙක් කතා කරන ටීවී සීරීස් එකක් තමයි The Bads of Bollywood කියලා කියන්නේ. දන්නා මොකද්ද ටීවී සීරීස් එක කියලා? අද දවසේදී ආට් කතා එක කතා කරන්න බලාපොරොත්තු වෙන ආට් කතා. ඔව්, ඉතින් මේ ඇවිල්ලා ආර්ය ખાન, එහෙම නැත්නම් අපි කවුරුත්ම දන්න අපි ආදරය කරන චරිතය කිං ખાන්, ශාරුක් ખાන්ගේ පුතාගේ පළවෙනි ටීවී සීරීස් එක, නැත්නම් පුතාගේ ආගමනය සනිටුහන් කරපු ටීවී සීරීස් එක තමයි අද දවසේදී ආට් කතා තුළින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් මේ අපි දන්නවනේ, දැන් මම අර කලිනුත් කිව්වා වගේ මේ ඉන්දියානු සිනමාව කියන්නේ එක පැත්තකින් ටිකක් හරි අමුතු සහ දැවැන්තයි. මොකද අපි නිකන් කටවහරටත් කියනවනේ ඉන්දියාවේ ඇතුළේම ෆිල්ම් එකක් රිලීස් කරාම ඒගොල්ලෝ ලාභ උපයලා ඉවරයි. මොකද ඉන්දියානු මිනිස්සුට ඒක බලුවාට පස්සේ නිකම්ම ලාභේ ලැබලා ඉවරයි. කියන්නේ මේවක් නිකන් අපි කතා කරනකොට කියන කටවහරට කියන කතන්දරනේ. හැබැයි ඒ නිසාම කොහොම වුණත් මේ ඉන්ඩස්ට්‍රි එක හරි විශාලයි. මේ ඉන්ඩස්ට්‍රි එක මේ අද ඊයේ පටන් ගත්ත කන්නේ මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ඉතිහාසය ගැන නම් කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ ඉන්ඩස්ට්‍රි එක ගැන තමයි මේ ටීවී සීරීස් එකේ කතා කරන්නේ. කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එක මේ වෙනකොට අපි දන්නවා මේ හොලිවුඩ් වලටත් ගිහිල්ලා තියෙනවා කියන්නේ. මොකද අපි දන්නවා සමහර චරිත මේ වෙනකොට සමහර නළු නිළියන්ට ඒ හොලිවුඩ් රංගනයට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි මේක හොලිවුඩ් වලටත් දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒක අපි වෙනම කතා කරමු. කොහොමද මේ ටීවී සීරීස් එකේ මේ හින්දි සිනමාව ඇතුලේ, එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හරි ලස්සනට මේ ශාරුක්ගේ පුතා කතා කරනවා. ඉතින් මේ ගැන ගොඩක් විවේචනක් තියෙනවා. එහෙම නැත්නම් ඒ වගේම හොඳක් තියෙනවා. හැබැයි මම වැඩිපුරම දැක්කේ මේ ගැන හොඳ කතා කරන එක. හැබැයි මොකද මේක සමහරු කියන මේ හැමෝම හොඳ කියලා කියන්නේ මේ උනා ශාරුක්ගේ පුතාගේ වැඩක් නේ. ඒ නිසා තමයි මේ හැමෝම හොඳ කියන්නේ කියලා. හැබැයි බලපු කෙනෙක් විදියට පුද්ගලිකව මට මේ ටීවී සීරීස් එක ඇත්තටම හරිම ලස්සන සහ චැලෙන්ජ් එකක් ගත්තු ටීවී සීරීස් එකක් කියලා මට හිතෙනවා. මොකද මම එහෙම කියන්නේ සාමාන්‍යයෙන් අපි දකිනවා ඉන්දියානු සිනමාව, එහෙම නැත්නම් ඉන්දියානු මේ ගැන පොඩි ටච් එකක්, එහෙම නැත්නම් මේ ගැන දැනගෙන ඉන්න ගොඩක් අය දන්න දෙයක් නෙමේ ඉන්දියානු සිනමාව ඇතුලේ පොඩි මාෆියා එකක් තියෙනවා කියලා. මෙන්න මේ මාෆියා එක මේ මාෆියා එක ගැන හරි ලස්සනට ආර්ය ખાન තමන්ගේ ටීවී සීරීස් එක ඇතුලේ කතා කරලා තියෙනවා. ඒකේ විශේෂයෙන්ම මේ අපි දන්නවනේ ආර්ය ખાන් කියන්නේ එහෙම නැත්නම් එයාගේ අක්කා සම වෙන නංගිත් ඇවිල්ලා රංගන ශිල්පිනියක්. මම හිතන්නේ යාගේ ටීවී සීරීස් එකට ගොඩක් විවේචන තිබ්බා. ඒ වගේම තමයි මේ දැන් අපි 90 ගණන් වල 90 දශකයේ හිටපු තරු දරුවෝ තමයි දැන් මේ මොහොත වෙනකොට අලුත් රංගන ශිල්පීන් විදියට මේ ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙලා තියෙන්නේ. මේගොල්ලන් අපි ඒගොල්ලෝ නමක් කියනවා නෙපෝ කිඩ්ස් කියලා. ඉතින් මේගොල්ලෝ නැත්නම් ස්ටාර් කිඩ්ස්ලා. මේ ස්ටාර් කිඩ්ස්ලාගේ ස්වරූපය, එහෙම නැත්නම් ස්ටාර් කිඩ්ස්ලා ගැන මිනිස්සු හිතන දේ අපි කියන්නේ මේ තාත්තලා හින්දා අම්මලා හින්දා ශේෂ්ත්‍රයට ආවිල්ලා තියෙනවා. ලංකාවෙත් ඒක තියෙනවා. නැත්තේ නෑ. ඒක පේන්න තියෙනවා. හැබැයි මේ ඉන්දියාවෙත් ඒක බරපතල විදිහට තියෙනවා. ඉතින් ඒක විවේචනය කරනවා පහුගිය කාල සීමාව ඇතුළතම මේ දරුවෝ මේ රංගන, එහෙම නැත්නම් මේ සිනමාවට, එහෙම නැත්නම් ටීවී සීරීස් වල මේ ඉන්දියානු සිනමා කර්මාන්තයට පැමිණීම ඒ ඉන්දියානු ප්‍රේක්ෂකයෝ දැඩි ලෙස විවේචනය කරනවා. අපි මේ සෝෂල් මීඩියා ඇතුලේ අපි දැක්කා. ඉතින් මෙන්න මේ කතාව දෙපැත්තම, එහෙම නැත්නම් මේක තරුදරුවන්ගේ පැත්තෙන් කොයි විදිහටද යන්නේ කියන එකත් ආර්ය ખાન හරි ලස්සනට මේ ටීවී සීරීස් එක ඇතුලේ කතා කරලා තියෙනවා. ඒත් එක්කම තමයි මේක තව විශේෂ සිදුවීමක් මේ ටීවී සීරීස් එක ඇතුලේ අපි දකිනවා. මොකද්ද තමයි සාමාන්‍ය කතාව තිබෙන්නේ මේ කිං ખાන්ලා, එහෙම නැත්නම් ખાන්ලා තුන්දෙනාට අපි දන්නවනේ ශාරුක් ખાන්, සල්මන් ખાන්, අමීර් ખાන්. මෙන්න මේ තුන්දෙනා එකම නිර්මාණයක ලේසියෙන් දකින්න හම්බෙන එකක් නැහැ කවමදාකවත් කියලා. හැබැයි මේ කතාවත් ආර්ය ખાන්
නැත්තරම නැති කළා දාන. හැබැයි තුන් දෙනා එකට රඟපාන්නේ නැහැ. හැබැයි මේ ටීවී සීරීස් එක ඇතුලේ ඒ තුන් දෙනාත් හරි ලස්සනට තමන්ගේ කාර්යභාරය කරනවා. ලස්සන කතාවක් කියනවා ගොඩක් අය. මොකද මේ කාන්ලා තුන් දෙනා එකතු කරන්නත් පුළුවන් උනේ කින් කාන්ටම තමයි කියන එක. මොකද මේක ඉලා ශාරුක්ගේ පුතාගේ වැඩක්නේ. ඒ නිසාම මේකට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් ඉන්නවා කියන එක මේ ටීවී සීරීස් එක බලන ඕනම කෙනෙක්ට තේරෙනවා. මොකද මේකේ ප්‍රධාන චරිතය කරන බොබි ඩියෝල්ගේ ඉඳලා අනිත් චරිත ගත්තහම අලුත් රංගන ශිල්පීන් වගේම මේ පරණි නැත්තම් ඒ පරණ ගොඩක් පරණ අපි දැකපු හීරෝස්ලා මං කිව්වා වගේ 90 ගණන් වල දැකපු චරිත මේ නළු නිළියොත් මේක ඇතුලේ අපිට දකින්න හම්බ වෙනවා. කොහොමවත් මේක දැවැන්ත නිර්මාණයක්. ගොඩක් අය මේ ගැන පැසසුම් ලක් කරනවා. විශේෂයෙන්ම ඔහුගේ පළවෙනි නිර්මාණය වීම සහ මේකේ අධ්‍යක්ෂණය පිටපත මේ හැම දෙයක්ම ඇත්තටම හරිම නීට් කියන එක හැමෝම කතා වෙන දෙයක්. ඇත්තටම ඒ නීට් බව එහෙම නැත්නම් ඒකේ තියෙන බියුටි එක ඇත්තටම ටීවී සීරීස් එක බලනකොට මටත් ඒ විදිහට තේරුණා. කොහොම වුණත් ටීවී සීරීස් එකේ අන්තිමට පොඩ්ඩක් ගේම් ඔෆ් ත්‍රෝන් මතක් වුණා. ඒ මොකද කියලා කියන්නේ නැහැ. මොකද හේතුව මේක බලපු නැති ගොඩක් අය ඉන්න පුළුවන් නිසා. හැබැයි මම ආරාධනා කරනවා මේක හොඳ ටීවී සීරීස් එකක්. ඇත්තටම ඉන්දියානු සිනමාවේ සමහරක් අර මම කලිනුත් කිව්වාගේ මාෆියා එක ගැන එහෙම නැත්නම් අපි දන්නවනේ අපි දැන් අපි කරන් ජොහර ගන්නව කරන් ජොහරට තියෙන ලොකු ආගියුමන්ට් එකක් මේ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් කරන යාගේ ෆේවරිසම් සම්බන්ධයෙන්. මේ ගැන ලොකු විවේචනයක් කරලා තිබ්බා කංගනාත් එක පාරක්. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලනකොට මේ ටීවී සීරීස් එකේ මේ හැම එකක්ම ඇත්තටම තියෙනවා. ඒක හරි පුදුමයක්. ඇත්තටම මේ කියන්නේ තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකම තමන් වැඩ කරන ඉන්ඩස්ට්‍රි එක මේ වගේ විදිහට තමන් මේක එළියට පෙන්වන්න ඒගොල්ලෝ එක්කතු වුණා කියන එක තවත් පැත්තකින් ඇත්තටම සර්ප්‍රයිස් එකක්. කොහොම වුණත් තවත් ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ටීවී සීරීස් එක බලන්න හිතාන ඉන්න තව ගොඩක් පිරිසක් ඇති කියලා හිතනවා. මොකද මම හිතන්නේ ඒක රිලීස් වෙලා තව වැඩි කාලයක් නෑ. මම හිතන්නේ මාසයකට කිට්ටු වෙන නිසා. ඉතින් හැමෝටම මම හිතන්නේ ඉන්දියානු සිනමාව ගැන උනන්දු වෙන එහෙම නැත්නම් ඉන්දියානු ඉන්ඩස්ට්‍රි එක ගැන ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගැන උනන්දු වෙන අයට රෙකමන්ඩ් කරන්න පුළුවන් ටීවී සීරීස් එකක් තමයි The Bads of Bollywood කියලා කියන්නේ ආර්ය ખાનගේ. ඉතින් ආට් කතා අද අපි කතා කරේ මේ ටීවී සීරීස් එක ගැන ආර්ය ખાનගේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ටීවී සීරීස් එක බලලා ඕගොල්ලන්ටත් හිතන දේ මගෙත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් එහෙනම් තවත් දවසක ආට් කතා තුලින් හම්බ වෙමු. සුබ දවසක්. ආට් කතා